කවුරුත් දිහා බලලා රවණ එක නවත්තන්න. සමහර මිනිස්සු ඉන්නව නේද ඔය මූණක් දිහා බලලවත් hina වෙන්නේ නැති. ඔය බුම්මගෙන ඉන්නවා කියලා කියන්නේ. ඒ හින්දා මතක තියාගන්න. කියනවා හාමුදුරුවනේ කරපු දෙයක්වත් නැහැ කියපු දෙයක්වත් නැහැ බුම්මගෙන ඉන්නේ කියලා කියනවනේ. ආයතනවල බලන්න. මේ මූණක් දිහා බලන්නේ නැහැ. මතක තියාගන්න. තමන් උපමා කරගන්න. කවුරු හරි මම දිහා බලලා රැව්වනම් අපිට දුක නැද්ද? එහෙනම් අපි මොකද කරන්න ඕන? කවුරු දිහා බලලා රවණ එක නවත්තන්න. අපි අසතුටු නැද්ද අපි ගැන තැන් තැන් වල කේලම් කියනවනම්? අපි අසතුටු නැද්ද අපි ගැන ඔය මිනිස්සු කියනව නේද පද හදනවා කියලා. ඕක කරනකොට අපිට දුකයිද සතුටයිද? අපිට දුකයි. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අනුන්ට පද හදන එක නවත්තන්න ඕනේ. අපි අනුන් ගැන කේලම් කියන එක නවත්තන්න ඕනේ. නිරන්තරයෙන් පුරුදු වෙන්න. මම කැමති නම් මේ ආයතනය තුල අපි උදාහරණයක් විදිහට ගමු. ශේස්ත්‍රයේ ඉහළට යන්න. අනෙකත් කැමති. මට කවුරු හරි උදව් කරන්න නම් මම මොකද කරන්න ඕනේ? මම උදව් කරලා තියෙන්න ඕනේ. අපි දීලා තියෙන තරමට තමයි ආපහු හම්බෙන්නේ. බුදුහාමුදුරුවෝ උගන්වනව නේද පින්නතුනි අර යා දිසං වපතේ බීජං තා දිසං හරතේ ඵල. කවදා හරි අපිට හම්බෙන්නේ අපි වපුරලා තියෙන දේවල්. බොහෝ පින්නතුන් කියන කාරණයක් තමයි මේ මිනිස්සුන්ගේ තියෙන මේ අර අපිටම ලැබෙනවා නම් හොඳයි කියලා හිතන පිරිසක් ඉන්නවනේ. මිනිස්සු අර ඊර්ෂ්‍යේ හම්බෙන්න තරමක් කාටද හම්බෙන්න ඕන? අපිට විතරයි. ලැබෙන තරමක් කාටද ලැබෙන්න ඕන? අපේ දරුවන්ට විතරයි. ඔය ගෙවල් වල ඉඩ කඩම් බෙදා ගන්නකොට එහෙම ඕක තියෙනවා. මේ බණහන වයසක අම්මලා තාත්තලා මේක හොඳට දන්නවා. එක දරුවෙක්වත් යෝජනා කරනවද මේ සමසේ බෙදාගමු කියලා? තමන්ට වැඩි කොටස. තමන්ට වැඩි කොටස. මතක තියාගන්න. කවදා හරි විනාශයත් වෙන්නේ තමන්ටමයි.